3 in 1 ගමනක් යමුද? උපන්දිනයකුයි නත්තලයි අලුත් අවුරුද්දයි මේ ඔක්කොටම හරියන්න එකම එක දවසක් මම දැන් මේ යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදරක. ඉතින් එයාගේ උපන්දිනය තිබුණ හින්දා මට එයාට gift එකක් දෙන්න ඕනේ. ඉතින් මං ගෙදර ළඟ තිබුණ ජුවලරි ෂොප් එකකට ගිහිල්ලා මේ විදිහට එයාට gift එකකුත් අරගෙන මම මේ යන්නේ ගොඩ දවසකින් මගේ ආදරය කරන මට ආදරය කරන මං ආදරය කරන ආදරණීය යාළුවෙක්ව බලන්න. ඉතින් එයා බලන්න මම මේ විදිහට මෙට්‍රෝ එකට ඇවිල්ලා ට්‍රේන් එකත් අරගෙන චුට්ටි දුරක් පයින් යන්න තිබුණා. ඉතින් මම මේ පයින් යන ගමන් අද ගොඩක් සීතල දවසක්. සීතල දවස්වල ඉතින් මම පුරුදු වෙලා ඉන්න මෙන්න මේ වගේ හැට් එකක් දාගෙන යන්න. මොකද ඔළුවට සීතල වැදුනම හරිම අමාරුයි. ගොඩක් ලෙඩ වෙන්න බලනවා. සීත කාලෙට නිතරම හැට් එකක් හරි කැප් එකක් ඒ වගේ දෙයක් ඒෂාප් එකක් පාවිච්චි කරන්න පුරුදු වුණාට පස්සේ අපි ලෙඩ වෙන ප්‍රවණතාවය අඩුයිනේ. යාළුවෝ හොයාගනිද්දි මට නම් ගොඩාක් ලොකු පාඩම් තියෙනවා යාළුවෝ හොයා ගැනීම සම්බන්ධයෙන්. ක්වොන්ටිටි එක හොයන්න එපා යාළුවන්ගේ ක්වොලිටි එක විතරක් හොයන්න. මොකද ඒක තමයි අන්තිමට දවසක ඔයාලට වැදගත් වෙන එකම දේ. ඉතින් ආයෙ හම්බෙනකම් පරිස්සමින් ඉන්න.